අද චෝටි මිනි ව්ලොග් එකක් ගෙනාවා. අපි චුටි බබත් එක්ක මොනවද කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයා කොහෙද යන්නේ? පන්සල්. පන්සල්? චා very good නේ. ඔළුවට දාන්න කුඩේට. Hi. අපේ චූටි බබාගේ වැඩ ටිකක් තමයි මම මේ vlog එකේ ඔයාලට ගෙනාවේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහි යාගේ සද්ද බද්ද ටිකකුත්. ඉතින් පොය දවසේ කොහොමද එයත් එක්ක ගත කරේ කියලා තමයි මේකේ ඔයාලට බලන්න තියෙන්නේ. බලන්න. කවුද දුන්නේ? අර මාමා. ඉතින් අද පොය දවසනේ. ඉතින් අපි දවාලෙත් පන්සල් ගියා. උදේ නම් තාත්තා ගිහින් තිබ්බා. ඉතින් ඒ වගේම අපි හවසත් පන්සල් ගියා. ඉතින් පන්සල් ගියාම මෙයාට නම් ඉතින් යාළුවෝ ගොඩක් ඉන්නවා. නාට කෑම එකකුත් හම්බෙලා තිබ්බා. මේ ඉතින් අපි දවල් පන්සල් ගිහිල්ලා කරපු දේවල් තමයි මේකේ තියෙන්නේ. මමත් නෙවෙයි අපි චූටි කොල්ලමගේ වැඩ තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පන්සල් ගියාද? මොනවද කරේ කියලා කමෙන්ට් කරන් යන්න. ඉතින් මෙයා නම් හරි මාසයි පන්සල් යන්න. මෙයාට ඒ කරන්න තියෙන දේවල්ුත් මාර විදියට මතකයි. ඉතින් මොකද අම්මත් එක්ක මෙයා මේ දවස් ටිකේම කරලා තියෙන පන්සල් යන එක. වෙනදා අපි පොයට විතරයි යන්නේ. පොයටයි සෙනසුරාදට යනවා එච්චරයි. හැබැයි දැන් මේ කටින මාසෙ නිසා මෙයා අම්මත් එක්ක පන්සල් ගිහිල්ලා මේ කරන දේවල් දැන් හොඳටම දන්නවා. බලන්නකො ඉතින් පුංචි මාට මෙයා කරන දේවල්. ඔයාලගේ වල ඉන්න පැංචොත් මේ වගේද? ඉතින් මෙයා බව්වන්ට හරි ආදරේ වුණාට හරි බයයි. ඔය ඒක තමයි බලන් ඉන්නේ. මෙයා මේ වැඩවලට නම් හරි ආසයි. ගෙදරත් එහෙමයි. දැන් අම්මත් එක්ක පන්සල් ගියා. මෙයාත් මේ ඔක්කොම කරන්නේ ආසයි. යට පුළුවන් තනියම අඳුගුරු පත්තු කරන්න, තනියම අඳුගුරු ගහන්න. එයාට එහෙම බය නෑ, පිච්චෙයි එහෙම එකක් නෑ. එයා හරි ආසයි ඒකට ඉතින්. කවුද මේ ගොඩ පත්තුනේ? ගොඩක් කවුද මේ පත්තුනේ? දන්නේ. පුච්ච ගන්න එපා. ඔන්න බලන්නකො ඉතින්. තපොක්ද? මෙන්න මේක තමයි අපේ බබාගේ අලුත්ම වැඩේ. එයා හරි ආසයි බෝධිය නාවන්න. ඉතින් එයා පන්සල් යන හැම සැරේම මොන වැඩේ කරන්න කලින් වුණත් එයාට බෝධිය නාවන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට වදින දෙන්නෙත් නෑ. එයා වදින්නෙත් නෑ. දැන් මේ දවලුත් ගිහිල්ලා එයාට මේ වඳින්න ඕනේ නෑ. වඳින්න කලින් එයාට ඕනේ බෝධිය නාවන්න. එයා ඔක්කොම පාම්පත්තු කරලා ඔක්කොම කරලා ඇවිල්ලා කියනවා බෝධිය නාවන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ආවෙන්න වදින්නේ. ඉතින් මෙන්න මේ මල තියෙන ගහක් තියෙනවා මේ හා පැත්තේ. ඉතින් ඔන්න ඕකේ දැක්කලා තමයි ඔය ඉල්ලන්නේ කනේ ගහන්න. ඉතින් අපේ චුටි බබා හවස පන්සල් යන ලෑස්ති උනේ මෙන්න මෙහෙමයි. ඉතින් ඔයාලගේ චුටි බබාලත් මෙහෙමද? ඇත්තටම බබාලා ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ බලන් ඉඳලා. ඉතින් එයා දැන් හැමදාම ගිහිල්ලා කවුරුත් වඳින විදිය අම්මලා වගේ මෙතනට පන්සලට එන අය එයාලා වඳින විදිය එයාලා කරන දේවල් මේ හැමදේම බලන් ඉඳලා තමයි මේ වගේ චූටි බබාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඉතින් මට අපේ චූටි බබා ගැන ගොඩාක් ආඩම්බරයි. මේ ඔයා කොහෙද යන්නේ? පන්සල්. පන්සල්. යා. මල් ගෙනිච්චද? ඔව්. කොයි බලන්න මූණ?
දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේ තේ දානවා. තෙල් දාලා තේ දාලා හඳුන් කූරු පත්ත කෙන්න. අඳුන් කුරුප් පත්තු ගන්න. හඳුන් කූරු පත්ත කෙන්න සාඩු කියන බෝඩිය නාවන. හොඳයි. අනේ පත් වෙනක. යා. පිච්චේ. යා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වේ ඉතින් දවල් ලැහිල්ලත් බෝධිය නෑවුවා. දැන් මේ අපේ බබා හැන්දෑවේ බෝධි පූජාවට ගිහිල්ලත් මේ සාදු කියන අතරේ යාගේ වැඩ ඔක්කොම ඉවර කරලා යාට ඉතින් බෝධිය නාවන්නත් ඕනි වුණා. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් එයා බෝධිය නෑව. ඉතින් අපේ අම්මයාට චූටි බෝතලයක් තියන් හදලා දීලා තියෙන්නේ. යාට ලොකුවේ උස්සන්න බැහැනේ. ඉතින් අපි උදේ දියව මුකුත් අරන් ගියේ නැති නිසා යාට ඉතින් කලයකට දාලා මං හදලා දුන්නා. ඉතින් අම්මා හදලා දීලා තියෙනවා චූටි බෝතලයක් එයාට ගෙනියන්න පුළුවන් වෙන්න. වන්දිමු ජය සිරිමා බෝධිය තලයේ හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමෙව් බෝධිය. ඉතින් යාට යන්තම් මේ දවස් ටිකේ මෙහිච්ච වචන ටික තමයි එහෙම මොමුණ කියන්නේ. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.